ඔයා නළුවෙක් විදියට දැනගන්න ඕන දෙයක් තමයි කැමරාව ඉස්සරහා මුකුත් නොකර සිටීමේ කලාව. මේකට අපි කියනවා less is more කියන සංකල්පය. මේක ගේන්නේ මම නෙමෙයි, මේක ගේන්නේ රොබර්ට් ඩී නීරෝ කියන ශ්‍රේෂ්ඨ නළුවා. ඔයාලා දන්නවා ඇති. ඉතින් මෙයා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දෙයක් මෙයා කියන්නේ. දැන් කාලේ ඉන්න ගොඩාක් ආධුනික නළුවෝ සහ ප්‍රවීණ නළුවෝ කරන වැරද්ද තමයි කැමරාව ඉස්සරහට ගියාම බොරුවට දඟලනවා, බොරුවට රඟපාන්න උත්සාහ කරනවා, බොරුවට එක්ස්ප්‍රෙෂන්ස් දානවා, බොරුවට ගෙස්චර්ස් යොදනවා. හරිද? එතකොට මෙයා කියන්නේ මේ රඟපාන්න හදන මේ බොරුව අතාරින්න. මේ බොරුව අතහැරලා ඔයාගේ සිතුවිල්ල, ඔයාගේ මනස ඇත්තටම වැඩ කරනවා නම් ඒක කැමරාව විසින් අල්ල ගන්නවා කියලා. මේක එයා ගේන්නේ මේ තියෙන අනවශ්‍ය උත්සාහය, ඇක්ට් කරන්න ගන්න උත්සාහය, ඇක්ට් කරන්න ලොකුවට ගන්න මේ එෆර්ට් එක අඩු කරන්න එයා කියන්නේ. මෙයා කියන්නේ නළුවෙට තියෙන ලොකුම අභියෝගය තමයි කැමරාව ඉස්සරහා මුකුත් නොකර සිටීම කියලා. මේ කියන්නේ නිකන් උදාසීන බවක් නිකන් බලන් ඉඳීමක් ගැනවත් නෙමෙයි. මේක තාක්ෂණයක්. මේක කැමරාවත් එක්ක ගනුදෙනු කරන හැටි ගැන කලාවක්. මේක තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න හැටි ගැන කලාවක්. ඉතින් මේ වගේ concept ගැන වැඩිදුර සාකච්ඡා කරන්න Learn with රටා අපේ online class එකත් එක්ක සම්බන්ධ වෙන්න. ස්තුතියි.